කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අදත් මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. රසම රස චිකන් කරියක් හදන විදිහ තමයි මම ඔයාලට අද කියලා දෙන්නේ. හරි. දැන් අපිට ඉස්සෙල්ලාම ඕන වෙනවා චිකන් ටික හොඳට කපලා අපි ඒක හොඳට හොදලා පිරිසිදු කරලා මේ විදිහට මේ චිකන් ටික අපි හරි ගස්ස ගන්නවා. මම අද චිකන් එක ගත්තේ අර ස්කින් ඔන් කියන හැම තියෙන චිකන් එක තමයි මම ගත්තේ. දැන් මම මේ චිකන් එකට කහ ටිකක් එකතු කරලා ගම්බිරිස් ටිකක් එකතු කරලා ලුණු ටිකකුත් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගෙන අපි හොඳට එක පැත්තකින් තියාගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න. දැන් අපිට චිකන් එකේ ටෙම්පරාදු හදා ගන්න ඕනේ. ඒකට අපිට ඉඟුරු, සුදු ලුණු, කුරුඳු පොත්තක්, අමු මිරිස්, කරපිංචා, රම්පේ, ලුණු අපිට මේ ටික ඕන වෙනවා. මේ ටිකත් අපි කපලා පැත්තකින් තියාගෙන දැන් අපිට ඕන වෙනවා අමු 3-5, බැදපු 3-5, මිරිස් කුඩු සහ බැදපු උළුහාල්. මේ ටික ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. ඒ ටිකත් අපි පැත්තකින් තියාගෙන පිරිසිදු කරගත්ත භාජනයක් අපි ලිපෙන් තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ගොඩක් එකතු කරන්නේ නැහැ. අපි තෙල් ටික රත් වෙනකොට තමයි අර ඉඟුරු, සුදු ලුණු, රම්පේ, කරපිංචා, ලුණු ටික අපි හොඳට ටෙම්පරාදු වෙන්න දානවා අපේ තෙල් එකට. මෙන්න මේ විදිහට. අමු මිරිස් ටික විතරක් අපි පැත්තකින් තියාගන්නවා. මෙන්න මේ විදිහට හොඳට රන්වන් පාට වෙන්න බැදෙන්න දෙන්න තෙල් එකේ. මේ චූටි අතක් පේනවනේ දෙයි මගේ පුතා. මම උයනකොට හැම වෙලේම එයා මට මේකට උදව් කරන්න එනවා. ඉතින් මේ බලන්නකෝ දැන් මේ අපේ ටෙම්පරාදුවට මම අර ප්ලාස්ටික් කරගත්ත පහේ ටික බැදපු 3-5, අමු 3-5, මිරිස් කුඩු, බැදපු උළුහාල් මේ ඔක්කොම අර ටෙම්පරාදුවට එකතු කරගන්නවා. මේ පේනවනේ. දැන් මම මේ වෙලාවේ අමු මිරිස් ටිකත් එකතු කරගන්නවා. දැන් අපි චුට්ටක් වෙලා මේක රන්වන් පාට වෙනකන් බැද ගන්නවා. එතකොට තමයි අර චිකන් එකේ හොඳ පාටක් ඒ වගේම හොඳ රසක් එහෙම එන්නේ. ටිකක් මේක රන්වන් පාට වෙනකන් ලිපේ තිබුණාම. මේ පේනවනේ චූටි අත. මේ මගේ බබා. එයාත් ඉතින් ඉල්ලනවා මේක මේ එයාටත් කරන්න. දැන් පේනව නේද ඔයාලට ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේ වෙලාවේ චිකන් එක එකතු කරගන්නවා අපේ ටෙම්පරාදුවට. චිකන් ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. අර පහේ ටික හොඳට මස් කෑලි වල තැවරෙන්න හොඳට කලවම් කරගන්න. මේ පේනවනේ. දැන් හොඳට කලවම් වෙලා තියෙන්නේ. දැන් මේ චිකන් එක හොඳට රත් වෙනකොට මේ චිකන් වලින් වතුර එන්න පටන් ගන්නවා. ඒ වතුරෙන් අපි පොඩ්ඩක් ගලා තැම්බෙන්න තියාගන්න ඕනේ වහලා. පේනව නේද ඔයාලට වතුර හොඳට උනලා තියෙනවා අපේ චිකන් එකට. ඒ වගේම ලස්සන පාටක් තියෙනවා. හොඳට ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. දැන් මම මේ වෙලාවේ ගොරකයි එනසාල් ඇට කිහිපෙකුයි තලලා දාගන්නවා. මොකද එනසාල් දැම්මහම අපේ මස් එක ගොඩක් සුවඳයි. අපි සාමාන්‍යයෙන් මස් මාළු වෙනකොට එනසාල් එකතු කරාම ඒකේ අමුතු සුවඳක් තියෙනවා. ඒ වගේම රසකුත් එකතු වෙනවා.
ඔයාලා හැම වෙලෙම චිකන් උයනකොට ගොරක එකතු කරන්න, සියඹල එකතු කරන්න එපා. සාමාන්‍යයෙන් සියඹල එකතු කරන්නේ අපි බීෆ් එහෙම උයනකොට. ඒ කියන්නේ හරක් මස් එහෙම උයනකොට තමයි අපි සියඹල වගේ එකතු කරන්නේ. චිකන් උයනකොට ගොරක එකතු කරන්න. දැන් පේනවනේ ඔයාලට වතුර හොඳට උනලා තියෙනවා. මේ වෙලාවේ අපි ආයිමත් මේ චිකන් එක පොඩක් වහලා තැම්බෙන්න තියාගන්නවා. මේ බලන්නකෝ. දැන් වතුර හොඳට ඇවිල්ලා තියෙනවා. ඔයාලට හොදි ඕන නම් තව වතුර ටිකක් මේකට එකතු කරගන්න. මම මේ වෙලාවේ ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ලුණු ඔයගොල්ලන්ට රස අනුව එකතු කරගන්න. අපි ගෙදර නම් සාමාන්‍යයෙන් චිකන් හැදුවාම වැඩිපුරම කන්නේ මගේ බබාලා දෙන්න. ඉතින් මම මේ වෙලාවේ තව වතුර ටිකක් එකතු කරගත්තා. මොකද මට හොදි අවශ්‍ය නිසා මම තව වතුර ටිකක් එකතු කරලා කලවම් කරගන්නවා. ඔයාලටත් මේ වෙලාවේ හොදි අවශ්‍ය නම් විතරක් වතුර ටිකක් එකතු කරගන්න. දැන් ආයිමත් අපිට පොඩ්ඩක් වෙලා මේක වහලා තියන්න ඕනේ. මේ තියෙන්නේ දැන් වහලා ටිකක් වෙලා අපි තියලා බලනකොට මේ විදිහට තමයි අපේ චිකන් එක හරි ගිහින් තියෙනවා. හොඳ ලස්සන පාටක්, ඒ වගේම තෙල් පෑදිලා ලස්සනට රසට ඇවිල්ලා තියෙනවා. දැන් මේ මම හැදුවේ හැම තියෙන චිකන් එක, හැම නැති චිකන් එක නෙවෙයි. ඉතින් ඒ නිසා මේක ටිකක් තෙල් ගතිය වැඩි. මේ අපේ ගෙදර සාමාන්‍යයෙන් මේ වගේ චිකන් කනවා. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. හරිම රසයි. ලිපෙන් බාලා ටිකක් වෙලා තියෙනකොට මේක තවත් හිඳිලා ලස්සන පාටකට එනවා. ඉතින් ඔයාලත් මේ චිකන් එක හදලා බලන්න. හරිම රසයි. ඉතින් ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් මං අදට ගිහිල්ලා එන්නම්. ආයිමත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මං ඔයාලගේ ගෙදරට එනවා. එහෙනම් සුබ දවසක්.